හරිම ලේසියෙන් මේ විදිහට වැලිතලප හදාගන්න විදිය අද බලමු. ගොඩක් අය කියනවා වැලිතලප හදන්න ගොඩාක් අමාරුයි කියලා. ඒත් නෑ, හරියට පිට්ටු කැර ටික හරියට හදාගෙන පැණි එක හරියට හදාගත්තා නම් වැලිතලප කියන්නේ හරිම ලේසි කෑමක්. ඉතින් අද බලමු කොහොමද හරියටම පිට්ටු කැර ටික හරියට හදාගෙන වැලිතලප හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි කරන්නේ හාල් පිටි ටික බෙද ගන්න එක, කබලි බෙද ගන්න එක. ඉතින් මම අද අරගෙන තියෙන්නේ ග්‍රෑම් 400 හාල් පිටි පැකට් එකක්. කඩෙන් ගන්න පැකට් එකක් තමයි අරන් තියෙන්නේ. මේ විදිහටම පොල් ටිකත් අපි කබලි බෙද ගන්නවා. මේ දෙකම ගොඩාක් කබලි බෙද ගන්න ඕනේ නැහැ. පොල් ටිකේ වතුර ටික හිඳලාවට වගේ හිඳලා යනකම් බෙදගත්තාම ඇති. ඒ වගේම හාල් පිටි ටිකත් ගොඩාක් අපි අර අලුව හදනකොට බෙද ගන්න විදිහට බෙදගන්නේ නැහැ. ටිකක් රත් වෙනකන් විතරයි මං හාල් පිටි ටිකත් බෙදගත්තේ. පොල් ග්‍රෑම් 150ක් තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ හාල් පිටි ටිකට අපි බෙදගත්ත පොල් ටිකත් දාලා දැන් හදන්නේ පිට්ටු කැරි ටික හදාගන්න. ඉතින් මේකට මම වෙනම වතුර එකකට ලුණු ටිකක් දාලා දිය කළා තමයි පිට්ටු ටික හදාගන්න හදන්නේ. හාල් පිටි ටිකයි පොල් ටිකයි හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන වතුර ටික ටික දාලා පිට්ටු කැරි ටික තමයි මේ හදාගන්න හදන්නේ. ඉතින් වතුර දාන යනකොට ගොඩාක් එකපාර දාන්න යන්න එපා. හරියම චුට්ට තමයි අපි දාන්න ඕනේ. මේ වතුර දාලා ඊට පස්සේ බලන්න ඕනේ මේකේ පදම හරියද කියලා. එතකොට මෙන්න මේ වගේ ගුලියක් වගේ හැදුවාම ඒක කැඩලා යනවා නම් එතකොට වතුර චුට්ටක් මදි. ඊට පස්සේ මම ආයේ වතුර චුට්ටක් දාලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. දැන් ඔයාලට පෙනේ මේකේ පදම කොහොමද කියලා. මෙන්න මේ විදිහට අපි ගුලියක් හැදුවාම ඒක කැඩලා යන්නේ නැත්තම් මේ විදිහට තියෙනවා නම් එතකොට අපිට මේකට එකතු කරගත්ත වතුර ප්‍රමාණය ඇති. දැන් අපිට තියෙන්නේ පිට්ටු කැට ටික හදාගන්න. පිට්ටු කැට ටික හදාගන්නකොට ගොඩාක් ලොකුවට හදාගන්නත් එපා. පොඩි කැට හිටන විදිහට තමයි අපිට හදාගන්න ඕනේ. ඉතින් මේ විදිහට අතින් රවුමට මේ විදිහට කර කර පිට්ටු කැට ටික හදාගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති ගොඩාක් දුරට පිට්ටු කැට ටික හැදිලා තියෙන්නේ. මේ විදිහට කරනකොට පිට්ටු කැට ටික උඩට වගේ එනවා. මම ඒ ටික ස්ටීම් කරගන්න සර්වියට් එකට දාගන්නවා. ඒ වගේම ගොඩාක් පිට්ටු කැට කරන්න අමාරු නම් මේ විදිහට භාජනයකට පිටු ටික චුට්ට දාගෙන මේ විදිහට හදාගන්නත් පුළුවන්. ඉතින් ඒක හරිම ලේසි. ඒ විදිහට කරගෙන පිටු ටික ඔක්කොම මේ විදිහට කැට ටික හදාගත්තට පස්සේ මම මේ විදිහට රයිස් කුකර් ස්ටීමර් එකට දාගෙන පිටු ටික හදාගන්නවා. ස්ටීම් කරන්න කලින් මේ විදිහට මම හිල් හදාගන්නවා. එතකොට ඉක්මනට මේක ස්ටීම් වෙන නිසා. මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ ස්ටීම් වුණාට පස්සේ පිටු ටික දැන් හරි. දැන් මම මේක අරගෙන මේ පිට්ටු ටික උණු පිටින්ම අපි කඩා ගන්න ඕනේ චූටි කැට විදිහට. ඉතින් මේ විදිහට අපි පිට්ටු ටික වැලි වගේ වෙන්න හදා ගන්න ඕනේ. දැන් ඔයාලට පෙනේ පිටු ටික කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි එන්න ඕනේ. ලොකු කැට තියෙනවා නම් අපි අතින් පොඩි කරගන්නවා. ඉතින් මේ විදිහට හදාගත්තාම වැලිතලප එකේ ලොකු කැට වගේ හිටින්නේ නැහැ එතකොට. දැන් තියෙන්නේ පැණි එක හදාගන්න. අද මම පැණි එක හදාගන්න පාවිච්චි කරන්නේ හකුරු. මෙතන හකුරු ග්‍රෑම් 200ක් තියෙනවා. දැන් ඒකට වතුර සල්පයක් දාලා පැණි එක හදාගන්න තමයි හදන්නේ. හකුරු ටික හොඳට දිය වුණාට පස්සේ මම මෙතනට සීනි ග්‍රෑම් 50ක් දානවා. ඒත් එක්ක මම එනසල් ටිකක් කොටා ගත්තා. සීනි ටිකක් දාලා සීනි තේ හැන්දක් වගේ දාලා දැන් ඒ ටික තමයි මේ එකතු කරන්නේ. ඊට පස්සේ ලුණු පිංචකුත් මම දානවා. දැන් මට සීනි ටිකක් මදි වගේ හිතුනින්ද මම ආයෙත් තව සීනි ග්‍රෑම් 50ක් දානවා. එතකොට සම්පූර්ණයෙන්ම සීනි ග්‍රෑම් 100ක් මම මෙතට දාලා තියෙන්නේ. පැණි ටික මෙන්න මේ ගානට වගේ වෙනකන් තමයි අපි උණු කරගන්න ඕනේ. දැන් මම පැණි එකෙන් ටිකක් අයින් කරගන්නවා. මේ දාගන්න පැණි ටික අපි පිටු ටික දාලා මදි වුණොත් මේ පැණි ටික අපිට ආයෙ පාවිච්චි කරන්න පුළුවන්. පැණි වැඩි වුණොත් හරියට වැලිතලප එක එන්නේ නැති නිසා තමයි මේ විදිහට ටිකක් අයින් කරලා පිටු ටික අපි එකතු කරගන්නේ. පිටු ටික එකතු කරගත්තත් අපි ටිකෙන් ටික තමයි එකතු කරගන්න ඕනේ. ඉතින් මේ ටික කලවම් කරලා ඊට පස්සේ අපි ඉතුරු පිටු ටික එකතු කරගන්නවා.
දැන් පැණි ගතිය මදි නිසා මම අර අයින් කරගත්ත පැණි එකෙන් ටිකක් දාගන්නවා. දාගෙන හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට මම අයින් කරගත්ත පැණි ටික ටික දාලා ඔක්කොම ටික හොඳට කලවම් කරගත්තා. ඉතින් ඔයාලත් දානකොට හොඳට රස බලලා පැණි ටික එකතු කරගන්න. පැණි ගතිය වැඩි වගේ නම් අයින් කරගත්ත පැණි ටික එකතු කරගන්න යන්න එපා. මෙන්න මේ ගානට වගේ වෙනකන් තමයි වැලි තලප එක හදා ගන්න ඕනි. ගොඩාක් වේලනකන් ලිපේ තියාගන්න යන්න එපා. එතකොට අපිට කැට කපා ගන්න අමාරුයි. දැන් මම මේ තැටියකට දාගන්නවා. මේ කිරිය හදන්න, දොඩොල් හදන්න පාවිච්චි කරන තැටියක් මේක. ඉතින් වැලි තලප කියන්නේ කැවිලි මේසයක් ලස්සන කරන, රස කරන කැවිලි జాතියක්නේ. ඉතින් try කරලා බලන්න මේ විදියට කොච්චර රසට වැලි තලප හදාගන්න පුළුවන්ද කියලා. වැලි තලප ටික උණු පිටින් අපි කෑලි කපලා තියාගන්න ඕනේ. නැත්තම් පස්සේ වේවුනාම කපන්න ටිකක් අමාරුයි. කෑලි කැඩෙන්න බලනවා. ඉතින් ඒක නිසා රස්නෙම්ම අපි මේ විදිහට කෑලි කපා ගන්නවා. ඉතින් මේ රෙසිපි එකට ඔයාලා කැමති නම් like කරන්න, comment කරන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ විදිහට තමයි අපේ වැලි තලප එක එන්නේ. ගොඩාක් පිටු ලොකුවට හැදුනහම මේ වගේ ලස්සනට එන්නේ නැහැ. වැලි තලප එක හදාගන්නකොට හකුරු වෙනකොට ඔයාලට සීනිම පාවිච්චි කරන්නත් පුළුවන්. හකුරු හරි පැණි හරි පාවිච්චි කරලා හදන වැලි තලපයි සීනි දාලා හදන වැලි තලපයි අතර පොඩි වෙනසක් තියෙනවා. ඉතින් මට නම් රස හකුරු හරි පැණි හරි දාලා හදන වැලි තලප. ඔන්න ඉතින් මේ තමයි මම හදාගත්ත වැලි තලප ටික. ඉතින් ඔයාලට පේනවා ඇති මම කොච්චර ලේසියෙන් හදාගත්තද කියලා. ඉතින් ඔයාලා කැමති නම් මේකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ආයෙමත් මේ වගේ ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න.